Welcome to Gypsy Tales. යාළුවනේ ඉතින් අද අපි යන්නේ හුන්නස් ෆෝල් හොටෙල්. මේක නුවරේ ඉඳන් කිලෝමීටර් 24යි මාතලේ ඉඳන් කිලෝමීටර් 23ක් වගේ තියෙන්නේ. කොහොමද මොකද්ද මේකේ කොහොමද වෙන්නේ? මේක 1976 දී ගවර්න්මන්ට් එක සතු තිබ්බ ප්‍රොපර්ටි එකක් විදිහට තමයි ගන්නෙ. හැබැයි 91 දී ලේඩිස් එකයි ජෙට්ලින් එකයි ජොයින් වෙන්චර් එකක් විදිහට තමයි දැන් තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා ආට විස්තර කියන්න බලමු වීඩියෝ එකේ තියෙන ඉස්සරහට බලමු මොනවද වෙන්නේ කියලා ඉස්සරහට එන බයි guys අපි බලමු view එක කොහොමද කියලා හොටෙල් එකේ ඇත්තටම මාර ලස්සනයි. පෙරදිනේ මල් අතර ආවද? බාලා නේ ගයිස් අර පේනවාද ඔයගලන්ට වලාකුළු බාලා පහලට නම් කොච්චර ලස්සනද කියලා. යාළුවනේ ඔයගලන්ට ඒක පේනවද බලන්න මම zoom කරලා පෙන්නන්න. ඇත්තටම ලස්සනයි ඔයගොල්ලෝ එන්න එනවා නම් මේකට එන්ජොයි වෙන්න. මම ඔයාලට මේකේ තියෙන ඇක්ටිවිටිස් ටිකක් දාන්න හුන්නස් ෆෝල් එකේ. බලන්න වලාකුළු තනිකර සුදුවට තියෙන වලාකුළු මාර ලස්සන මොනින් view එකට මාර ලස්සනයි ඒක. ඉතින් අපි යන්නේ කාමරේට යන්න හදන්නේ බලමු ගිහිල්ලා කොහොමද කියලා. අපි ආවා බලමු අපි රූම් ටුවර් එක කොහොමද කියලා 108 හම්බුනේ. Hi. Hi. මේකින් අපේ රූම් එක. view එක මාර ලස්සනයි. අපි කලින් ගියා මේ කොහෙද? අපි කලින් කොහෙද ගියේ අපි? නෑ මේ කලින් අහුංගල්. අහුංගල් එක වගේම හැබැයි මාර ක්වොලිටි එක මාර ලස්සනයි රූම් එක. ඇත්තරම 1971 නේ. මාර ලස්සනයි view එකත් එක්ක අපි පෙන්වන්න මොනවද තියෙන්නේ කියලා මේ රූම් එක. මෙතන තියෙන ලෑම්ප් ෂේඩ් එකයි අපේ ටෙලිෆෝන් එක. මෙතන තියෙන ලස්සන රේඩියෝ එක නම හිතන්නේ පරණ කොහොමද දන්නේ ඒක ඔපරේට් ඇත්තටම ලස්සනයි. ඉන්නේ අපේ බෙඩ් එක ඩබල් රූම් එක. තව ලෑම්ප් ෂේඩ් එකක් තියෙනවා. සෝෆා දෙකයි ඉස්සර එළිය මං ගිහිල්ලා පෙන්නන්නම් පස්සේ. වින්ඩෝ එකක් තියෙනවා. මෙතන කෙටල්ස් තියෙනවා. ටී බෑග්ස්, sugar ඔක්කොම තියෙනවා අපිට හදන්න ගන්න පුළුවන් විදියට.
bathroom එක. bathroom එකේ තියෙනවා bathtub එකක් තියෙනවා. washroom commode එකයි තියෙනවා. Hondas World එකෙන්ම ගහලා තියෙනවා මෙතන body lotion shampoo ඔක්කොම. තියෙනවාට hair dryer එකක්. මේක තමයි මා ලස්සන view එකක් තියෙන්නේ Hondas World එක. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම try කරන්න hotel එක. මේක තමයි එළියට පේන view එක. ඇත්තටම මාර ලස්සන hotel එකක්. කෙලින්ම අහස ඉන්නා වගේ තමයි පේන්නේ. අර ඉස්සරහ ෆොටෝ ෂූට් එකකුත් වෙනවාද? guys, අපි pool area එකට යන්න හදන්නේ. බලමු pool area එක. මේක තමයි pool area එක. guys, අපි යන්න හදන්නේ බලමු Hondas World DL බලන්න යන්නේ. මේක මේ hotel එකේම පෙන්නන එකක්. මේ පල්ලෙහාට එනවා අනිත් එක. මේ hotel එකේම තියෙන වෙනම DL එක. අපි ගිහලා බලමු කොහොමද. hotel එකේ hall එක තමයි මාර ලස්සනයි. මේකට ඇවිල්ලා නාන්නත් පුළුවන්. ලස්සන දියල්ලක් තියෙනවා. සෙන්ගොත්‍රේ යන අතරමඟ තියෙනවා. යාළුවනේ අපි මේ hotel එකේ ඉඳන් ආවා සෙම්බුවත්ත බලන්න. කිලෝමීටර් 9ක් වගේ තියෙන hotel එකේ ඉඳන් ඔයගලන්ටත් ආවොත් බලන්න පුළුවන්. තාම අපි යන පාරේ රිවිල් එක යන්න ඕනේ වාහනේ. පොඩ්ඩක් එන්න අමාරුයි පාර. තව ඉස්සරහට යන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු. ඔයගලන්ට පේනවද දන්නේ රාත්‍රී පොඩි ගියල්ලා Gracias.
ඈ පපඩම් චිකන් ඔම්ලට් සලාඩ් එකක් තියෙන්නේ ඊට උනත් තියෙන්නේ මේක සීෆුඩ් කෝනර්. සීෆුඩ් කෝන් එක රයිස්ද රයිස් තියෙනවා, මාළු තියෙනවා, ක්‍රැබ් කෙනෙක් ඉන්නවා, ඊළඟට ප්‍රෝන්ස්, කටල් ෆිෂ් ඒවා තියෙනවා. මොක තමයි අපේ ලන්ච් එකේ විස්තර. ඇනිවර්සරි එක සමරන්නයි හදන්නේ කොබලන් මූණ අම්බේ කිං වැටහේද මාගේ පියාදරේ නිවේද වාගේ මනසාගරේ සිත පවේ මල් පිපිලා මත සුළඟි වැන්නවා හැටි දැක්ක මල් පිපුණු හැටි දැක්කේ නෑ සමනලයෝ සමනලි පියඹනවා හැටි දැක්ක මුන් හැදුණු හැටි දැක්කේ නෑ මල් සරා විදිනවා හැමදෙනා කීවාට උතාම මට විද්දෙන්නේ කොයිතරම් මං නුඹට ආදරේ කීවාට ඔබ තවම ඒක දන්නේ නෑ යෝ යෝ හම්බක්කලා මං වීසික්කලා බැරිකම හොඳින් දන්නවා සල්ලි අයිස් කැට කෙල්ලෝ සබන් පෙනමු දැන දැනම මං හිතනවා ජීවිතේ කෙටි කාලේ ගොඩ යන්න මට ඕනේ ඒ ගැනමත් ගානවා දැනගන්න ඔබ ඕනේ ඇයි මෙම මට වෙන්නේ ඔබ තම රංග පානවා දැනගෙනයි මම සිටියේ අදුවෙන් නියදන් කෙරුවේ ඒ හින්ද දුක නෑ හිතේ මලගිය කෙනෙක් එම බලනවා ඇති මාව මම නැනෙ වශියක් කළේ විවාට හැමදාම කෙල්ලන්ගේ රචනාව මම නැනෙ පාඩම් කළේ ඇත්තටම ඔබ කවුද අම්මත් මගේ මාව
තනි කරලා නුවරට ගියේ මල් පිපිලා මත සුළඟ බැන්නවා හැටි දැක්කා මල් පිපුණු හැටි දැක්කේ නෑ සමනලයෝ සමනලි පියඹනවා හැටි දැක්කා නැදුණු හැටි දැක්කේ නෑ මල් සරා විදිනවා හැමදෙනා කීවාට ඌ තම මට විද්දේ නෑ ඔය තරම් මං නුඹට ආදරේ කීවාට ඔබ ඒක තව දන්නේ නෑ හයි යාළුවනේ ඔන්න ඉතින් අද අපි වීඩියෝ එක අවසන් කරන්න යන්නේ දැන් ඉතින් ගොඩක් දේවල් කරා ලස්සන ඇත්තටම හොටෙල් එක මාර ලස්සනයි කපල් එකකට මාර ලස්සනයි ඇවිල්ලා බලන්න හොටෙල් එක මාර සුන්දරයි හැබැයි පොඩ්ඩක් කියන්න ඕනේ වෙරයිටිස් පොඩ්ඩක් අඩුයි යනවා නම් පොඩ්ඩක් සමහර මකට මේක ප්‍රයිස් එක දාන්නම් අපිට ගියේ 40 ඩිස්කවුන්ට් ප්‍රයිස් 42ක් හරි එකක් හරි නේද ඔව් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් ගියේ හැබැයි ඒ ගානට ලොකේෂන් එක ලස්සනයි කියලා වැඩක් නැහැ ඒක හැබැයි මේ ඔගොල්ලෝ යනවා නම් පොඩ්ඩක් බුෆේද අලාකාඩ්ද කියලා පොඩ්ඩක් චෙක් කරන් යන්න හැබැයි ඇත්තටම ලස්සන හොටෙල් එකක් රූම් සර්විස් ආයි ක්ලීන් රූම් එකේ මාර පිරිසිදුයි ඒ වගේ වටපිටාව මාර රිස්කලංකයි මාර ලස්සනයි ඉතින් අපි නේචර් එකට කැමති අයට ගොඩක් හොඳයි ඒක. හොඳයි හොඳයි එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු ඔයගොල්ලෝ අපේ මේකේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න මේක අපේ දෙවෙනි වීඩියෝ එක ඉතින් තාම ඉස්සරහට අපි හදීගෙන යනවා ඔයගොල්ලෝ ඉතින් අඩුපාඩු තියෙනවා නම් කියන්න අපිට අපි ඊළඟ වීඩියෝ එකේ හදා ගන්නවා ඔයගොල්ලන්ට මේ හැමදේම පෙන්නන්නයි අපිට ඕනේ අපිට මේ ඉස්සරහට ඔයගොල්ලෝ යන්න ගිහිල්ලා බලන්න මේ හොටෙල් එකේ සුන්දරත්වය කොහොමද කියලා ඉතින් අපි ඊළඟ එකේදී හම්බෙමු එහෙනම් බයි bye